හායි ළමයි මගේ මුණ සතියෙන් හොඳ කරගත්ත රුපියල් 150 රහස ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම අද ආවේ. ගෑනු ළමයි පිරිමි ළමයි දෙකොල්ලන්ටම මේ ෆේස් පැක් එක try කරන්න පුළුවන්. මගේ ජීවිතෙන් භාගයක්ම ගෙවෙන්නේ ස්පිරිතාලේ. ඉතින් ඔන්න මෙදා පාරත් වෛරස් එකක් හදාගෙන දවස් දෙකමාරක් විතර ඇඩ්මිට් වෙලා ඉන්න වුණා. වතුර බීලා නැහැ කියලා සේලයින් බෝතල් දෙකකුත් දුන්නා. වෙනතට වඩා වෙනසකට තියෙන්නේ කෙට්ටු වෙලා හින්දා මෙන්න මේ කට්ට ගන්නකොට තරු පෙවුණා. ඉතින් හොස්පිටල් එකේදී ගත්ත වීඩියෝ ක්ලිප් එකක් මේ මගේ මූණේ එක පිම්පල් එකක්වත් නැහැ. සති දෙකක් බෙඩ් රෙස්ට් කරන්න කිව්ව හින්දා මටත් ඉතින් රජමගුල් කකා බිබී හිටියා. ඔන්න ඉතින් පොඩ්ඩක් කන ගහලා එද්දි මම චුට්ටක් මට මතක විදියට get ready වීඩියෝ එකක් කරන්න තමයි ගියේ. මම එදා තමයි මුලින්ම කණ්ණාඩියෙන් මගේ මූණ දැක්කේ. ඉතින් බෙඩ් රෙස්ට් කරලා චුට්ටක් තනියම වැඩපලක් කරගන්න පුළුවන් වුණාට පස්සේ තාම හොඳටම හොඳ නැහැ. පුංචි පුංචි බිබිලි වගේක් මගේ මුළු මූණ පුරාම. ඉතින් එහෙම මීට කලින් ඇවිල්ලා නැහැ. මට ඒක දරා ගන්න බැරි වුණා. ඇඬුවා. ඔව්. හැබැයි ඒක එන්නම වැඩි වෙනවා කියලා මට තේරුණා. මගේ මූණත් ඉදිමිලා ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් ගාවට ගියාට පස්සේ යා කිව්වා ඔය වෛරස් එක හොඳ වෙන්නේ කොහොම තමයි ඕක කොහොම පිට දාන්න දෙන්න කියලා. මට ඉතින් එච්චර ඉවසගෙන ඉන්න බැරි වුණා. මොකද මෙහෙම ජීවිතේට මගේ මූණට වෙලා නැහැ. මේක ඉතින් මට හරිම හිසරදයක් වුණා. ඇත්තටම මාර අවුලින් හිටියේ දවස්වල. ඉතින් මම මගේ වැඩ පටන් ගත්තා. මාව දන්න අය දන්නවා මම අවුරුද්දක් තිස්සේ ගාන්නේ එකම ෆේස් මාස්ක් එක. ඔව් ඉතින් මේ ෆ්ලෙක්සීඩ් ෆේස් මාස්ක් එක ගන්න තමයි හදන්නේ. ඊට කලින් ඔක්කොටම කලින් මුණ හොඳට හොදගත්තා. හැබැයි මම ෆේස් වොෂ් ඒවා මොනවත්ම යූස් කරේ නැහැ. උණු වතුර වලින් හොඳට මුණ හොදගත්තා. ඊට පස්සේ කොණ්ඩේ වීරලා කොණ්ඩේ හොඳටම ගියා ඒ වෛරස් එකකින්ද. හනයට අපිට මේකට ඕනේ වෙනවා. ඒ වගේම පිරිසිදු ජලය ඕනේ වෙනවා. මේ දෙක තිබ්බා. ලා රස්නෙන් ගින්දරේ මේක විනාඩි 15ක් විතර නටන්න දෙන්න. සුදු වෙන්න ඕන අය උණුවේ ගන්න. බොයිලර් කුකුලෙක් වගේ වලට සුදු වෙන්න පුළුවන්. නැත්නම් ඕක නිවෙන්න තියලා ගන්න. මූණේ ඇවිල්ලා තිබ්බ පුංචි බිබිලි වල පිම්පල්ස් වල එනවා වගේම අර කහ පාටට තිබ්බ. ඉතින් මට ඒවා රිමූව් කරලා මූණ හොඳටම ක්ලීන් කරගන්න ඕනේ වුණා. මම white head remover එකෙන් මුළු මූණම ක්ලීන් කරා. මම දන්නේ මේක හරියද කියලා. ඇත්තටම ස්කින් එක ඩැමේජ් වුණා නෑ කියන්නේ. ඒත් මම ඒක කරා ඕන මගුලක් වෙද්දී කියලා. මොකද මට ඒක හොඳ වෙනකම් බලන් ඉන්න බෑ එච්චර කාලයක්. ඉතින් මම දන්න දේවල් ටික කරන්න පටන් ගත්තා. ඉතින් හිමින් ඇත්තටම මෙන්න මේ ගැජමැටික් එකෙන් මගේ මූණ මාර විදිහට ක්ලියර් වුණා. පිරිසිදු වුණා. හැබැයි ඉතින් චුට්ටක් ස්කින් එක ඩැමේජ් වුණා. හීරුණා වගේ දෙයක් වුණා. එහෙම කියලා ඉතින් පඬිතකමේ අඩුවක් නැති හින්දා ඒක දැකම මම ඒ දේ කළා. ඉතින් හරියන්න හරි වරදින්න හරි රිස්ක් එකක් අරගෙන මම මගේ මූණ මේකෙන් ක්ලීන් කරගත්තා. මෙන්න මේ වගේ මූණේ තිබ්බ අපිරිසිදු දේවල් ගොඩාක් රිමූව් වුණා මේ ටූල් එකෙන්. මට අතරම මේ ගොඩාක් යූස්ෆුල්. හැබැයි මම මේ කරන වැඩේ වැරදි කියලා මම දන්නවා. ඉතින් මේ රතු පාට වෙලා මගේ මූණ මේ චුට්ටක් තනින් හීලා දැවිල්ල ගත්තේ නැහැ. හැබැයි ක්ලීන් වුණා ගොඩක්. ඉතින් මම මගේ ෆේස් මාස්ක් එක ඇප්ලයි කරන්න තමයි හදන්නේ. මම මේක අවුරුද්දක් තිස්සේ ඉඳලා හරියටම යූස් කරනවා. මාරම රිසල්ට් එකක් තියෙනවා. තව දෙයක්. මම මේක වෙනදට යූස් කරනකොට මේක හදනකොට හන ඇට වලට වතුර දාලා කස්තුරි කහ ටිකක් දානවා. එතකොට කහ පාට පේස්ට් එකක් තමයි එන්නේ. ගෙදර කහ තිබ්බේ නැහැ. ඉතින් මම මේක වතුරෙනුයි හන ඇට වලින් හදාගත්තා. හිමින් ඉතින් මේක මූණේ ඇප්ලයි කරගත්තා මම. මේ විදිහට මේක කැමති අයට හන ඇට ටිකත් එක්කම ගන්න පුළුවන්. කැමති අයට හන ඇට ටික පෙරලා අරගෙන ඒන ජෙල් එක විතරක් ගන්නත් පුළුවන්. ඉතින් හිමින්ට නළලේ කමුල් වල මුළු මූණෙම මම මේක ඇප්ලයි කරගත්තා. ඔයාලට හනට ග්‍රෑම් ගානට කිරලා ආයුර්වේද කඩවලින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලොකු පැකට් තියෙනවා කීල්ස් එකේ. කීල්ස් වලින් ගන්නත් පුළුවන්. මම නම් ගන්නේ ආයුර්වේද කඩවල් වලින් තමයි. මොකද මට එතනින් ඔය කස්තුරි කහ ඒවා මේ ඔක්කොම ටික එක තැනකින් ගන්න පුළුවන් ඉතින්. ඔයාලා මතක තියාගන්න ඕන තව දෙයක් තමයි ඔයාලා මේ ට්‍රීට්මන්ට් එක
පිම්පල් මාක්ස් වලට කරනවා නම් ඒ කියන්නේ ඔයාලගේ මූණේ පිම්පල්ස් ඇවිල්ලා ඒවා කැඩිලා අර කළු පාට ඩොට් ඩොට් විදිහට මාක්ස් හිටිනවනේ. ඒවා රිමූව් කරගන්න කරනවා නම් අවම මාස 3ක්වත් මේක පාවිච්චි කරන්න ඕනේ. මොකද මේක 100% ස්වභාවික ෆේස් මාස්ක් එකක්. ඉතින් මේ ගාපු ගමන් ක්ෂණික පඩස් ප්‍රතිඵල එන්නේ මාස 3ක් අවම ගන්න ඕනේ. මේක අර චූටි බිලි වගේ හින්දා තමයි මට ඉක්මනට හොඳ උනේ මං හිතන්නේ. මම කලින් TikTok එකේ දාලා තියෙන වීඩියෝ එකේ මාස 3ක් මං එක දිගට යූස් කරලා තමයි රිසල්ට් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. මින් ඇප්ලයි කරනකොට මට ටිකක් මොකක් හරි මතක් වෙනවා වගේ දෙයක් තියෙනවා. ඉතින් අර කතාවක් තියෙනවානේ ජම්මේට වඩා පුරුද්දලකුයි කියලා. මම පොඩි කැජමැටික් එකක් ගත්තා මේ ෆේස් මාස්ක් එක ඇප්ලයි කරන්නම. ඇත්තට මේක කඩලවත් නැහැ. මට අර වෙනද ගාන විදිහටම ඒ ගාලා දාලා ඉතින් පුරුද්දට මට අර ගත්ත ඇප්ලයි කරන ටූල් එකකින් ඇප්ලයි කරන්න අමතක වුණා. ඉතින් මේ පාර ස්පූන් එක ඕනෙත් නෑ ටූල් එක ඕනෙත් නෑ කියලා මම අතින් හොඳට මේක ඇප්ලයි කරලා වෙනදට මේ විදිහට මසාජ් කරන්නේ. හැබැයි මම මේ පාර විනාඩි 5ක් විතර මූණ හොඳට මසාජ් කරා. මොකද වෙනදට වඩා මගේ මුණ ගොඩාක් ඕපන් පෝසස් වැඩි. මේ තියෙන්නේ ඒ ජෙල් එක වේලුණාට පස්සේ මේ වගේ මුණට හොඳට ඇබ්සෝබ් වෙනවා. මාර්බෙදිර මුණාල් ගල් ටික වගේ වෙනවා මේ විදිහට. මුණ හොලවන්නවත් බැරි වෙන්න. ඉතින් මම මුණ වොෂ් කරගෙන ඇවිල්ලා අයිස් රෝලර් එකෙන් විනාඩි 5ක් විතර හොඳට මසාජ් කරගත්තා. මොකද ඕපන් පෝසස් ගොඩක් වැඩි වෙනදට ඕපන් පෝසස් එන්නේ මම වෙනදට රිමූව් කරන්න නහය තියෙන වයිට් හෙඩ්ස්. දැන් මගේ මුළු මූණෙම නළලේ කඹුල් වල නිකටේ හැම තැනකම ඕපන් පෝසස්. ඉතින් පිම්පල් වගේම පුංචි බිබිලි හින්දා විනාඩි 5ක් විතර මේ අයිස් රෝල් එක දිය වෙනකම්ම මම ගොඩාක් අයිස් රෝල් එකකින් ඕපන් පෝසස් වැහෙනකම්ම මසාජ් කරා. ඒක ගොඩාක් ලොකු බෙනිෆිට් එකක් තියෙනවා අයිස් රෝල් එකෙන්. ඔයාලට අයිස් රෝල් එකක් නැත්නම් අයිස් කියුබ් එකකින් හරි මේක කරන්න පුළුවන්. ගොඩක් හොඳ රිසල්ට්ස් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මගේ මූණ මම මේක සතියක් හරියටම එක දිගට කළා. ඉතින් මම 4 වෙනි දවසේ ඉඳලා කහ කුඩු දැම්මා. කස්තුරි කහ. මගේ සතියකට පස්සේ රිසල්ට් එක හරියටම මේ අවුරුද්දකට කලින් තමයි මම මගේ ෆස්ට් රිසල්ට් එක TikTok එකේ අප්ලෝඩ් කරලා තියෙන්නේ. එතකොට මේ 2025 ජූනි වෙදි මගේ මුණට මේ විපත වුණා. දැන් නම් ඉතින් ෆ්ලෙක්සීඩ් ෆේස් මාස්ක් එක තියෙන හින්දා මට ස්කින් ප්‍රොබ්ලම් ගැන බයක් නැහැ. මේ තියෙන්නේ විවික් දාලවත් නැතුව ගත්ත වීඩියෝ ක්ලිප්ස්. හරියටම සතියකට පස්සේ මාරම රිසල්ට් එකක් තියෙනවා. මගේ තිබ්බ බිබිලිත් නැහැ. ඒ වගේ පැචස් හිටියෙත් නැහැ. ඉතින් ග්ලාසි ස්කින් එකක් වගේ මෙතන පිම්පල් එකක් දාලා තියෙන ලොකු මාරම විදිය රිසල්ට් එකක් මට තියෙනවා. ඉතින් මේක තමයි මගේ රිසල්ට් එක. ඔයාලා try out කරලා බලන්න. ගිහින් එන්න subscribe කරලා නැති අය bye.